පියෝ ඉඳගෙන ඉන්නවා නම් බිම කොල්ලෙකුට පුටුවේ ඉඳලා හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා අමයි පුතා. අරුව බිමින් තියෙනවා. ආචාර සීලී ශික්ෂාකාමී පින්වත් බෝසත් මානවයෝ නිර්මාණය කරපු පෙදෙන් බුදු සිරිතෙන් පිදු ශ්‍රී ලංකාව මේක. නමුත් පුතා අපි ඒ ලංකාවට සාප කළා. ඒ ගුණවත් ලංකාවට සාප කළා. සාප කරලා ඒක විනාශ කළා. විනාශ කරලා මිත්‍යා දෘෂ්ටික වැරදි මාවතක ගියා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා දෘෂ්ටිකයා වැරදි දේ හරි කියලා තෝරාගෙන හරි දේ වැරදි කියලා තෝරාගෙන වැරදි දේ අයින් කරලා හරි දේ අයින් කරලා වැරදි දේ මතම ජීවිතය පෝෂණය කරනවා. බලන්නකෝ අරක්කු බාර ඔක්කොම කාගේද? අමාද්දීප සංවිධාන තියෙනවා පුතා. මතින් තොර හෙටක් කියලා රාජ්‍ය මද්‍රව්‍ය විරෝධී බලකාය කියලා එකකුත් තියෙනවා. මද්‍රව්‍ය විරෝධී ජනාධිපති බලකාය. ඇමති බලකාය. කාගේද බාර් ටික? මේ නුවර තියෙන බාර් කාගේද පුතා? අර අසංක පියමන්ත පීරිස් කියන්නේ බුදුහාමුදුරුවෝ දළදා මාලිගාවේ ඉඳලා බලාගෙන ඉන්නකොට මහ වීදියේ ඔබ වහන්සේට පේනවා ඇති. සුරාසල් වල පොදි කන සෙනග බුදුන් වඳිනවාට වඩා මහ වීදියේ සුරාසල් වල පොදි කනවා ඔබ වහන්සේට පේනවා නේද කියලා අසංක අහනවා. නුවර වැවට ගලාගෙන එන හෝටල් වල කුණු ජීවත් වෙච්ච මාළුවෝ ඉහිගෙඩියෝ පවා මරිලා වැටෙනවා පේනවා. මල් සුවඳ නෙමේ නේද බුදුහාමුදුරුවනේ කුණු මාළු ගඳ නේද එන්නේ කියලා අහන්නේ සින්දුවේ. මේ ඇත්ත රටේ තියෙන උඩ පැන්නාට සින්දුව කියනකොට ගොන් කුලප්පුව තියෙනෙව් සංගීත සංදර්ශන ගානේ යන අගක් නැති මුලක් නැති సౌందර්යයක් නැති පිස්සෝ රටේ එහෙමනේ. බෝගම්බර පිට්ටනියේ සංගීත සංදර්ශනයක් තියන්නකො බලන්න. මම දැක්කා එක දවසක් බෝගම්බර පිටියේ වේදිකාවට පිටරට මිනිස්සෙක් මං හිතන්නේ ඇවිල්ලා හිටියේ. මේ ලංකාවේ එකියක් නැග්ගා කියනකො පුංචි අතදරුවක් අරන් අර වේදිකාවට අරකට එක්ක නටන්න. සින්දුව ඉවර වෙනකන් නැටුවා පොඩි එකව මෙහෙම ගස්ස සංකර බව කොච්චරද බලන්න. සතරංගලක් පහලට පය ඇරපන්නේ එතන සිටන් ඉහලට සලු පළඳින්නේ දෙතන මඩල ඉඟ පෙකනිය වහපන්නේ කුලේ වැටේ දැනගෙන කල්ැරපන්නේ. ආංගයනුන්ගේ කුලේ වැටේ කිව්වා. දැනගෙන කල් අරින්න කිව්වා. අවබෝධයෙන් ගැහණිය දූෂණය වෙන සුළුයි. ස්ත්‍රිය දූෂණය වෙන සුළුයි. ඒ නිසානේ මේ නීති පොතේ තියෙන ස්ත්‍රී දූෂණය කියලා එකක් විතරක්. පුරුෂ දූෂණය කියලා එකක් තියෙනවද? නීති පොතේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 363 364 365 මේ වගන්ති වල තියෙන්නේ ස්ත්‍රී දූෂණයට දඬුවම්. හැබැයි ඔක පුරුෂ දූෂණයට නෑ පුතා. ඇයි? ඌව දූෂණය කරන්න බෑ. ඌව දූෂණය කරන්න බෑ. ඊට පස්සේ ජී.එල්. පීරිස් මහත්තයා චන්ද්‍රිකා නෝනාගේ කාලේ සංශෝධනය කරලා ලිව්වා. ඔවුන්දගේ මොලේ කලිසම බෑ හිටියට පුදුම මොලේ පුතා. ඔවුන්ද ලිව්වා ස්ත්‍රිය දූෂණය කරන්නට ක්‍රම එක නෙමෙයි ක්‍රම 3ක් තියෙනවා කිව්වා. ඔව්.
වෙනදා එකයි තිබ්බේ. ඔවුන් දකිනවා ක්‍රම 3ක් තියෙනවලු. චන්ද්‍රිකා නෝන අහලා තියෙනවා මොනවාද යකෝ 3ක්. ඒ ගමන ජී.එල්. පීරිස් මහත්තයා කියනවා කායික දූෂණය, වාචික දූෂණය, ආංගික දූෂණය, මේ ත්‍රිවිධාකාරයෙන්ම දූෂණය කළ හැකි ස්ත්‍රියක්ව කියලා. ඇත්තනේ. ඉස්සරෝම දූෂණය කරන්නේ වාචිකවනේ. වාචිකව. ඇයි අර කොල්ලෙක් අම්බලමක ඉන්නවලු ගංජා සුරුට්ටුවක් බීලා එතනින් යනවලු ගෑනු කෙනෙක් රෙදි පොට උස්සාගෙන අනෝරා වැස්සේ රෙද්ද තෙමෙයි කියලා. නමුත් කොල්ලා හිතනවා කකුල පෙන්නුවේ වල් කමට කියලා. ඒකොල්ලා අම්බලමේ ඉන්න මේකා කියනවා අර කෙල්ලට අම්බලමේ ඉඳලා යන් කියලා. ඔව් බලන්නකෝ. ආංගික දූෂණය. දුටු පමණින් හිත දූෂ්‍ය වෙනවා. හිත දූෂ්‍ය වෙච්ච ගමන් ඒක ගතට පුන පුනා කියනවා. ඊට පස්සේ ආයාචනා කරලා ඒක ලබන්න උත්සාහයක යෙදෙනවා. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනි මග කිම්ද නගෝ ඉඳලා විටක් කාලාවත් යමුද නගෝ. භාෂාව බලන්නකො. දැන් තියෙන ප්‍රබුද්ධ සින්දුයයි සම්මත ජනප්‍රිය සින්දුයයි අර පහුගිය දවස්වල කෙල්ලක් සින්දුවක් කියලා ජනාධිපති ප්‍රසාදයට ලක් වුණානේ. තනකොළ බුදින කල ජනපති වුවද කම් නැත පිදුවාට එහෙම පිදවිලි. ඒ සින්දුව හොඳට අහන්න අද ගිහිල්ලා කුණු හරප ගොඩාක් කියනවා පුතා. අපේ සංස්කෘතියට අනුව කුණු හරප ගොඩාක් ඒ ගීතය ඇතුලේ කියනවා. අර රැප් කියලා කෑල්ලක් තියෙනවානේ. ඒක හොඳට අහගෙන ඉන්නකො. කුණු හරපමයි කියන්නේ. ඒක ජනප්‍රිය ගීතය කියලා ලෝකේ. ඊට පස්සේ ජනාධිපති උපහාර පිදුවා. මේ කවිය කියාපු කොල්ල හොයවුවා නන්නේ. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනි මග කිම්ද නගෝ ඉඳලා විටක් කාලාවත් යමුද නගෝ. භාෂාව හසුරුවලා තියෙනවා පුතා. නීති ගරුකෝම කොල්ල අහනවා. මේ කියන සියලු සාධකවලට අනුරූප කාන්තාවක් නම් අම්බලමේ ඉඳලා යන්. ගංජා බිව්වත් මොලේ බලන්නකො මේකගේ. ගංජා බීපුවාම මොලේ හැදෙනවා ඇති. අර පාර්ලිමේන්තුවේ ගෑණියක් ඉන්නවා ගංජාම හිටෝමු කියනවා. ඒ ගෑනිට නින්ද යන්නෙම නෑ පුතා ගංජා හිටෝනකම් මේ දෙරනේ. බලන් ඕකී අහලම නැද්ද? කොබෝනයි ලෙස වැඩුණු උග්ගස් සීනි සාදයි ගන්තලාවේ. නිකමටවත් කන වැටලා නැද්ද දන්න? ගංජාම එක්ක ඔට්ටු වෙන්නේ. උම්මත්තක භාවයේ බලන්නකො. ප්‍රබුද්ධ උත්තම බෝසත් මිනිසුන්ගෙන් පිරුණු සමාජයක නම් ගංජා නෙමෙයි මොනවා තිබ්බත් කමක් නැහැ. දැන් අපි ඉදිරියේ පුතා ගංජා තුනී කරලා තිබ්බත් ගැටලුවක් නැහැනේ. ගංජා තුනී කරලා තිබ්බත් ගැටලුවක් නැහැ. ගංජා වලින් මෙට්ටේ හදලා දුන්නත් ගැටලුවක් නැහැ. හැබැයි මේ ඔලොමල නැති මේකලා ඉදිරියේ ගංජා හැදුව
ඉවරයි. අර ඇට දිරන අයිස් කියන ඒවත් ගිලින මේකලා ගංජා කාලා මැරෙයි. ඒ තරම් නසනාරි. හැබැයි මේ සමාජයේ මොන තරම් අතීතයේ ගුණගරුකව තනන්න ඇද්ද තනලා තිබුණාද බලන්නකො. අල්ලගත්තේ නැරිය කකුල පේන්නද? ඔබ අபிසරුලියක් නම් ඔබ මගේ හිත බලන්න නම් මං කැමති ඉඳලා යන්. දෙතන වහගෙන යන්නේ නොබැඳපු ළඳක්ද වැඩුණු බව පේනවා. වයස හරිනම් නොබැඳලා නම් ඉඳලා යන්. පාන්නකො. වයස හරිනම් නොබැඳලා නම් ඉඳලා යන්. බැඳලත් නම් එපා. වයස පිරීලා නැත්තම් ඒත් එපා. පින්වත් ගුණේ වල්ලුණත් යට නීත්‍යානුකූල වල් වැඩ කළාට කමන්නේ. නීත්‍යානුකූල නම් වල් වැඩ වුණාට කමන්නේ නැහැ කිව්වේ ඇයි මං? ස්වාමීන් වහන්සේ නීත්‍යානුකූල නම් වල්ලුනේ කොහොමද? සංස්කෘතියට පටහැනි නම් ආගමට දහමට පටහැනි නම් එතන වල් බවක් තියෙනවනේ පුතා. ඒකයි එහෙම කිව්වේ. ඊළඟට කියනවා දුර සිට යන ගමන් තනි මගකින්ද නගෝ මේ අවේලාවේ අඳුරු වෙලාවේ තනියම යන්නේ ගණිකාවන් පමණයි. ඔබත් එහෙම කෙනෙක්ද? එහෙමනම් ඉඳලා යන්න. ඊට පස්සේ කෙල්ල කියනවා මහාචාර්යවරියක් වාගේ පුතා. අතීතයේ ගැමියන්ගේ විඥාණය මහාචාර්ය වාගේ. කෙල්ල කියනවා අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරියන්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නං අයියන්ඩි ගම රට දුර හන්දා. රෙද්ද උස්ස ගත්තේ කකුල පෙන්නන්න නෙමෙයි. උඹට ඇස් පේන්නේ නැද්ද? අනෝරා මහ වැස්සේ මහ පොළොව මඩ වෙලා වතුර ගලනවා. රෙද්ද තෙමුනොත් මට යන්න බෑ ඉක්මනින්. ඒ නිසා ගමන පරිස්සමෙන් ඉක්මන් කරන්න රෙදි පොට ඉස්සුවා. කකුල දැකලා හිත ගැස්සුණා නම් සමාවෙයන්. දෙතන මත අත තබාගෙන යන්නේ වැඩුණු නොබැඳපු කෙනෙක් නිසා නෙමෙයි. චූටි අත දරුවෙක් ඉන්නවා මට පොඩි එකාට කිරි එරිලා කිරි බරින් මං යන වේගෙට පපුව රිදෙනවා. කිරි පරිස්සමට අත තියාගත්තේ. තනියම ගියාට මං ගණිකාවක් නෙමෙයි. මහත්තයාගේ පැලට කෑම එක දීලා එන්න ගිහිල්ලා රෑ වුණා. මහත්තයා මල්ලි එව්වා පිටිපස්සෙන්. මගේ පුංචි මස්සිනා පස්සෙන් එනවා. ඒකයි මම මේ ඉක්මනින් යන්නේ මගේ රැකවල්ලුන් සමග. අයියන්ඩියේ ගෙදර ගොඩක් දුර. මං ඒ හින්දා යන්නම්. බලන්නකො. එක්කුසෙව්පන් අයියටනේ කියන්නේ මේ. ලංකා සංස්කෘතියේ පුතා එක්කුසෙව්පන් අයියට විතරයි අයියන්ඩි කියන්නේ. අයියන්ඩියේ යන්නම්. ගෙදර ගොඩක් ඈත තියෙන හින්දා. ආයේ ඉඳ ගන්නවා මිසක් පුතා ආයේ වචනයක් ඇහුව හැකිද? පස්සෙන් ගිය හැකිද? බෑනේ. හීලෑ කරලා තියලා ගියේ. දැන් එකියක් නම් අම්බල මේ බුදියලාමයි යන්නේ. ආයේ ඒක නම් දෙකක් නෑ පුතා. මම හොඳට දන්නවා. ඒ තරම් කුලප්පුවක්.